අපි බලමු kiran.lk වෙබ්සයිට් එකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා kiran.lk වෙබ්සයිට් එකට ගිහාම ඒකේ තියෙනවා join kiran today කියලා. ඒක ටච් කරලා ඇතුළට ගිහපුවාම ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න තමයි ඉන්නේ. එතනදී ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරද්දී මුලට තියෙන බිංදුව ගහන්නේ නැතුව තමයි ඇතුළත් කරන්න ඕනේ. ඔයා විදේශ රටක කෙනෙක් නම් එතන පහළ තියෙන continue with Google කියන එක හරහා තමයි ඔයාලා ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් නම්බර් එක ගහලා ඇතුළත් වෙද්දී ඔයාලගේ ෆෝන් එකට කිරණ OTP කියලා මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන ලක්කම් හයිකින් යුත් කෝඩ් එක ඔතන ටයිප් කරලා ඔයාලට කන්ටිනියු දුන්නාම ඉස්සරහට යනවා. එතනදී update your profile කියලා ඔයාලට පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට එතන පෙන්නන ප්‍රොෆයිල් වල more details කියලා පෙන්නනවා. ඒක ටච් කරලා ඔයාලා ඉස්සරහට ගිහපුවාම ඔයාලට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. එතනදී ඔයාලගේ නම, වයස, බර්ත්ඩේ එක, ඒ වගේ විස්තර ටිකක් අහනවා. ඒ ටික ෆිල් කරලා පහලට යද්දී ඔයාලට ඊට අමතරව දෙයක් මොනවා හරි ෆිල් කරන්න තියෙනවා නම් පහල ඩිස්ක්‍රිප්ෂන් කියලා බොක්ස් එකක් තියෙනවා. ඔයාලට එතන වැඩි විස්තර මොනවා හරි ඇතුළත් කරලා next page එකට යන්න පුළුවන්. එතනදී ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. ප්‍රොෆයිල් ෆොටෝ එක ඇතුළත් කරලා පහලට යද්දී ඔයාලගේ තා මොන හරි ෆොටෝස් තියෙනවා නම් එතන ඇතුළත් කරන්න පුළුවන්. එතනදී ඒ ෆොටෝස් පෙන්නන්නේ හරි ඔයාලට රික්වෙස්ට් එකක් එවලා ඔයාලා කැමතියි කියලා ඇක්සෙප්ට් කරොත් විතරයි ඔයාලගේ ෆොටෝ එක එයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ඊට පහලින් ඔයාලා කැමති නම් ID images ඇතුළත් කරන්න තියෙනවා. එතකොට එතනදී ID images ඇතුළත් කරපුවාම ඔයාලගේ ප්‍රොෆයිල් එක වෙරිෆයර් ටික් මාක් එකක් වැටෙනවා නිල් පාටින්. ID ෆොටෝස් කාටවත්ම පෙන්වන්නේ නැහැ. ඒවා අපිට විතරයි බලන්න පුළුවන්. ඊට පස්සේ ඒව ඇතුළත් කරාට පස්සේ පහළ ටික් මාක් එකක් ඔයාලට දාන්න තියෙනවා. ඒක දාලා complete කියන බටන් එක ඔබන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලගේ ප්‍රොෆයිල් එකේ පෙන්නනවා pending profile approval කියලා ඔයාලට උඩින් පෙන්නනවා. ඊට පස්සේ අපි මෙහෙන් ඔයාලගේ ප්‍රොෆයිල් එක අප්‍රූව් කරාම ඔයාලට මැසේජ් එකකුත් එනවා ප්‍රොෆයිල් එක අප්‍රූව් වුණා කියලා.